අයිබන් පුතේ හැම දිනාටම අදත් අපි ඔයගොල්ලොත් එක්ක තවත් වීඩියෝ එකකින් හම්බ වෙන්න යන්නේ. මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතේ අපි මීට පෙර අපි කිව්වා පෙරවරු ප්‍රශ්න පත්‍ර මාලාවක් අපි ගෙනෙනවා සාමාන්‍ය පෙළ දරුවන්ට. ඒකේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටස මම කතා කරා පුතේ කලින්. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටස මේ පෙරවරු ප්‍රශ්න පත්‍ර අංක 1 මම සටහන් කරලා ඇති thumbnail එකේ ඕගොල්ලන්ට පෙරවරු ප්‍රශ්න පත්‍ර අංක 1 කියලා. ඒකේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ ප්‍රශ්න 5 තමයි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද වීඩියෝ එකෙන්. මේකත් අනිවාර්ය ප්‍රශ්න 5ක් නිසා පුතේ ලකුණු 10 ඒවා 5ක් ලකුණු 50ක් තමයි අපිට ලැබෙන්නේ. එහෙනම් මේ ප්‍රශ්න 5ත් අපිට ඉතා වැදගත්. මොකද මේක අනිවාර්යෙන් අපි සෑදිය යුතු ප්‍රශ්න 5ක්. එතකොට මේක තේමා 4කින් අපිට ලැබෙනවා කියලාත් අපි දන්නවා. මොකද ගණිතයේ තේමා 6යි කියලාත් ඕගොල්ලෝ දන්නවා. මොනවද? සංඛ්‍යා, මිනුම්, බීජගණිතයේ, ජ්‍යාමිතිය, කුලක හා සම්භාවිතාව සංඛ්‍යානේ. මේකෙන් පුතේ ජ්‍යාමිතියයි බීජගණිතයයි මේ B කොටසේ ප්‍රශ්න 5ට ලැබෙන්නේ නැහැ. අනිත් සංඛ්‍යා, මිනුම්, කුලක හා සම්භාවිතාව සංඛ්‍යානේ. මෙන්න මේ තේමා 4ෙන් තමයි මේ B කොටසේ ප්‍රශ්න 5 සකස් වෙන්නේ. එහෙනම් මේ B කොටසේ ප්‍රශ්න 5 අපිට එච්චර ලොකු අමාරුවක් වෙන්නේ නැහැ. අපි හරියට මේ තේමා 4 පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා නම් මේ ප්‍රශ්න 5ට පිළිතුරු ලියන්න පුළුවන්. හරි පුතේ වෙනදා වගේම කියනවා තවමත් අපේ IKMX YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ නොවූ දරුවෙක් මේ වීඩියෝ එක නරඹනවා නම් ඒ දරුවා subscribe කරලා තියාගන්න IKMX YouTube නාලිකාව. එතකොට ඕගොල්ලන්ට වීඩියෝ එකක් දාපු සැනින් නැරඹීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ දැනුම තවත් යාළුවෙක්ට ලබා ගැනීම සඳහා මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. හරි පුතේ එහෙනම් තව දෙයක් තියෙනවා. අපි හැමදාම කියනවා මේ ප්‍රශ්න පත්‍රයේ මම description එකේ ඇත්තටම ගිය පාර ප්‍රශ්න පත්‍රය දාලා තියෙනවා link එකක් විදිහට. ඔයගලන්ට ඒක print out අරන් පිළිතුරු සපයන්න පුළුවන්. මේකෙත් මම අනිවාර්යයෙන්ම description එකේ ඒ link එකක් දාලා තියෙනවා. මේකේ B කොටසේ ප්‍රශ්න 5. ඔයගොල්ලෝ ඒක අරගෙන ඒකට පිළිතුරු ලියලා මේ වීඩියෝ විවරණ නරඹන්න. නැත්තම් පුතේ මම හුඟක් වෙලාවට අදාළ ප්‍රශ්නේ යටින් සටහන් කරනවා. ඒක ප්‍රශ්නේ මේ පිළිතුරු නැරඹීමට පෙර ප්‍රශ්නය ලියාගෙන දරුවෝ ඒකට උත්තර ලියලා නැරඹුවත් කමන්නේ print out එකක් ගන්න බැරි නම්. හරි පුතේ එහෙනම් අපි යමු ප්‍රශ්න 5ට. අපි යමු පුතේ පළවෙනි ප්‍රශ්නේ භාග සම්බන්ධ ගැටලුවක් තියෙන්නේ. ක්‍රීඩා තරඟාවලියක් සඳහා විදේශගත වන සහන්ට ඒ සඳහා අවශ්‍ය වූ මුළු මුදලින් 3න් එකක් පාසලෙන්ද 4න් එකක් දෙමව්පියන්ගෙන්ද ලැබුණේ. ප්‍රෝමිලක්කම එක අහනවා. මේ දින පළවෙනි ප්‍රශ්නේ පුතේ. පළවෙනි ප්‍රශ්නේ ප්‍රෝමිලක්කම එක අපෙන් අහනවා. ඔහුට පාසලෙන් හා දෙමව්පියන්ගෙන් ලැබුණු මුළු මුදල මුළු මුදලින් කවර භාගයක්? දැන් පුතේ අපි දන්නවා පාසලෙන් යාට ලැබෙනවා සහන්ට අවශ්‍ය මුදලින් 3න් එකක් පාසලෙන්. 3න් එකක් පාසලෙන් ලැබෙනවා. 4න් එකක් දෙමව්පියන්ගෙන් ලැබෙනවා. ඉතින් මුළු මුදල වෙන්නේ මේ දෙකේ එකතුවනේ නේද? මුළු මුදලින් 3න් එකක් පාසලෙන් ලැබෙනවා 4න් එකක් දෙමව්පියන්ගෙන් ලැබෙනවා. මේ දෙකේ එකතුව තමයි මෙයාට පාසලෙන් හා දෙමව්පියන්ගෙන් ලැබෙන මුළු මුදල වෙන්නේ. අපි මේ දෙකේ එකතුව පෙන්නලා පොදු හරයක් ගන්නවා 3යි 4යි කුඩා පොදු ගුණාකාරය ඔයගොල්ලන්ට මතක තියෙන්න ඕනේ. 3යි 4යි කුඩා ගුණාකාරය 12. අපි 12 දැම්මා පොඩි ඉරක් ගැහුවා 12ට 3 ඒවා කීයද? 4යි. 4 වරක් 1 4යි. එකතු කිරීම 12ට 4 ඒවා 3යි. 3 වරක් 1 3යි. උත්තරේ එනවා පුතේ 12න් 7යි කියලා. මේක තමයි පාසලෙන් හා දෙමව්පියන්ගෙන් ලැබුණු මුළු මුදල අපිට මේ භාගයක් ලෙස. හරිද? ප්‍රෝමිලක්කම දෙක අහනවා අපිට ඔහුට අවශ්‍ය ඉතිරි මුදලින් 5න් 2ක් සිංහ සමාජයෙන් ලබා දීමට පොරොන්දු වූයේ නම් සිංහ සමාජයෙන් ලැබුණු මුදල මුළු මුදලින් කවර භාගයක්? ඔහුට අවශ්‍ය ඉතිරි මුදලින් 5න් 2ක්. ඔහුට අවශ්‍ය ඉතිරි මුදල. දැන් පුතේ 12න් 7ක් යාට ලැබිලා තියෙන්නේ. ඉතිරි මුදල එහෙනම් අපි කොහොමද හොයන්නේ? ඉතිරි මුදල භාගයක් ලෙස සම්පූර්ණ මුදලින් එකෙන් අඩු කරනවා. ඒ කියන්නේ 12න් කියලා දැම්මත් හරි ළමයි. එකෙන් අඩු කරනවා 12න් 7ක්. එතකොට එනවා පුතේ ඉතිරි මුදල 12න් 5යි. 12න් 5ක් මෙයාට දැන් හොයාගන්න ඕනේ. ඒ 12 ඉතිරි මුදලින් අල්ලා යන්න ඉතිරි මුදලින්
පහෙන් දෙකක් සිංහ සමාජයෙන් දෙනවලු. එහෙනම් සිංහ සමාජයෙන් ලැබෙන මුදල මුළු මුදලෙන් කවර භාගයක්ද කියලා අහන්න. එහෙනම් 12න් 5න් පහෙන් දෙකක් සිංහ සමාජයෙන් දෙනවා. පහෙන් දෙකක්. අල්නයන භාවිතා කරනවා. අල්නයනේ ගණිත කර්ම වෙන ගුණ කිරීම 12න් 5 ගුණ කිරීම පහෙන් දෙක. උත්තරේ එනවා පුතේ 5ට 5 1යි 5ට 5 1යි 2ට 2 1යි 12ට 2 6යි. 1 වරක් 1 1යි 6 වරක් 1 6යි. උත්තරේ එනවා සිංහ සමාජයෙන් එයාට ලැබෙන මුදල මුළු මුදලෙන් 6න් එකක්. හරි. දැන් කොටස් දෙකකට උත්තර අපි ගත්තා. මම පුතේ මේ කොටස් වලම උත්තර ලියන හින්දාමයි මම මෙහෙම හැදුවේ. හැබැයි ඔයගොල්ලෝ මේ පියවරට හදනවා නම් තමයි හොඳ. නිකම්ම උත්තරේ කියනවා දාන්න එපා. ගෙඩි පිටින්ම දැම්මට පස්සේ ඔයගොල්ලන්ට අර පියවර ලකුණු ලැබෙන්නේ නැහැ පුතේ. සමහරක් වෙලාවට උත්තරේ ලකුණු ලැබෙනවා වෙන් කරලා තිබ්බොත් ලකුණක් ලැබෙන්න පුළුවන්. නැත්තම් ඒක ලැබෙන්නේ නැහැ. ඉතින් මතක තියාගන්න ඕගොල්ලෝ මේ පියවර අනිවාර්යෙන් සෑදිය යුතුයි. මේක අනිවාර්යෙන් එකතු කරලා පෙන්වන ලකුණක් හිමි වෙනවම තමයි අපිට. ඒක හොඳට මතක තියාගන්න. අපි බොහෝ දුරට උත්තරපත්‍ර පරීක්ෂණයේදී මේවා අනිවාර්යෙන් අපේ මාකි ස්කීම් වල හැම අවුරුද්දෙම අපිට මේක ලැබෙනවා. එතකොට උත්තරපත්‍ර පරීක්ෂණයට ගියාම බොහෝ දුරට අපිට මේ උත්තරේට විතරක් ලකුණ මේ B කොටසේදී බොහෝ දුරට එක ලකුණක් තමයි වෙන්නේ. ඒ ලකුණ දෙන්නත් පුළුවන්. ඒ තනියම මෙයා ඉන්නවා නම් ඒ ලකුණ ලැබෙනවා. සමහරක් වෙලාවට ලකුණු දෙකක් වගේ ලැබෙනවා නම් මේකට අනිවාර්යෙන් ලකුණු දෙකක් ලැබෙනවා. එකතු කිරීමට එකයි මේකට එකයි. ඒතකොට ලකුණු දෙකෙන් වාට මේකට එක විතරයි හම්බ වෙන්නේ. මේකේ ලකුණු ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ අපි එක ලකුණක් අපරාධේ නැති කරගන්න. මේක අපි දන්න දෙයක්. ඉතින් අපි මේක පෙන්නලා යන එක තමයි හොඳම වැඩේ. දැන් අපිට කෙටි ප්‍රශ්න පත්‍රයේදීත් ඕක මම කතා කරා. කෙටි ප්‍රශ්න පත්‍රයේදී අනිවාර්යෙන් පියවරක් දෙකක් හදන්න කියලා. එළිම උත්තරේ දාන්න එපා වෙන කොහෙවත් සුළු කරලා. මොකද දැන් අපි පියවර ලකුණක් දෙනවා. ගිය අවුරුද්දේ ප්‍රශ්න 6කට එක ලැබුණා. කොටස් ලකුණු කියලා කොටස් දෙකකට කැඩලා ලකුණු ලැබුණා. ඒකින්ද ඔයගොල්ලෝ එකක් මතක තියාගන්න. මේකේ කොහොමද මේ විදිහට ඔයගොල්ලෝ ගාන හදන්න මතක තියාගන්න. ඉඩ කළමනාකරණය කරගනිමින්. වෙන කොහෙවත් ඉඩවල යන්න එපා. ඒ ඉඩ තුල බොහෝ දුරට වම් කෙළවරෙන් පටන් අරන් ගාන හදන්න. හරි. මේක තුන්වෙනි එක තියෙනවා පුතේ රෝමි ලක්ෂණ 3. ඔහුට සපයා ගැනීමට අවශ්‍ය වූ ඉතිරි මුදල මිතුරන් තිදෙනෙක් විසින් සමානව ලබා දීමට තීරණය කළ අතර එක් මිතුරෙක් ලබා දුන් මුදල රුපියල් 15000ක් නම් ඔහුට අවශ්‍ය වූ මුළු මුදල කොපමණද? ඔන්න පුතේ එයාට ඉතිරි මුදල මිතුරන් තුන්දෙනෙක් සමානව දෙනවලු. එතකොට එක මිතුරෙක් දීලා තියෙනවා රුපියල් 15000. ඒතර 15000 ඒවා තුනක් තමයි දෙන්නේ. දැන් අපිට ඕනනම් පුළුවන් 15000 ඒවා තුනක් රුපියල් 45000යි කියලා අරගෙන වැඩේ කරන්නත් පුළුවන්. දැන් අපිට පේනවානේ මෙයාට සිංහ සමාජයෙන් 6න් එකක් ලැබුණා. ඉතිරි මුදල මෙයාට අවශ්‍ය වුණේ 12න් 5. 12න් 5න් දෙකක් තමයි සිංහ සමාජයෙන් ලබා දුන්නේ. අපිට ක්‍රම දෙකක් තියෙනවා පුතේ. දැන් මෙයාට ලැබිලා තියෙන මුළු මුදල අපේ දරුවෝ හදන්නේ මෙහෙමයි. මම ওই ක්‍රම දෙකටම ඔයගලන්ට පෙන්නන්නම්. මම මේ පැත්තේ මේක හදන්නම්. රෝමි ලක්ෂණ 3 යටතේ දැන් අපේ දරුවෝ හදන්නේ මෙහෙමයි. දැන් මෙයාට ලැබිලා තියෙන මුළු මුදල භාගයක් ලෙස. මෙයාට 12න් 7ක් ලැබිලා තියෙනවා. සිංහ සමාජයෙන් 6න් එකක් ලැබෙනවා. තියෙනවා. අපේ දරුවෝ මේ දෙක එකතු කරනවා. මේ එක ක්‍රමයක් ඈ. මේ දෙක එකතු කරාම පුතේ එනවා පොදු හරය 12යි 12ට 12 ඒවා 1යි 1 වරක් 7 7යි 12ට 6 ඒවා 2යි දෙවරක් එක 2යි. එතකොට එනවා 12න් 9ක්. මෙයාට ලැබිලා තියෙන මුළු මුදල භාගය ලෙස 12න් 9ක්. තව ඉතිරි කොච්චරද? ඉතිරි එක දැන් අපේ දරුවෝ දන්නවා එකෙන් අඩු කරලා හොයනවා ඉතිරිය. ඉතිරි මුදල ඉතිරිය. එකෙන් අඩු කරනවා 12න් 9ක්. එතකොට මෙයාට ලැබෙනවා 12න් 3ක් තව ඕනේ. 12න් 3ක් කියන්නේ පුතේ සරල කරොත් 3ට 3 ඒවා 1යි 12ට 3 ඒවා 4යි. 4න් එකක් මෙයාට අවශ්‍ය වෙනවා. තවත් 4න් එකක්. හරිද? මේ 4න් එක තමයි ඇත්තටම 12න් 3 තිබ්බනම් අපිට ලේසියිනේ. කවන්නේ. දැන් 4න් එකක් කියන්නේ 4න් එක 3 දිනක අතර වේදෙනවා. එතකොට 12න් 3 3 දිනක අතර වෙනවා නේ කෙනට 12න් එකයි යන්නේ නේ. අපිට එතකොට ඒක ලේසියෙන් ගන්න තිබ්බම මෙතන සරල කරන්නේ නැතුව. අපි බලමු මේක මෙන්න මෙහෙමම තියාගමු. 12න් 3 තියාගෙන ඇත්තටම. එතකොට ලේසි මේක. 12න් 3 ඔන්න 12න් 3. එතකොට පුතේ ඉතිරිය 12න් 3යි. එතකොට 3 දෙනෙක් සමානව බෙදාගෙන තමයි මෙයාට ඉතිරිය දෙන්නේ. එතකොට 12න් 3 3 දෙනෙක් අතර බෙදුනොත් 12න් 3 3 දෙනෙක් අතර බෙදුනොත් එක්කෙනෙක් කියන්නේ 3 දෙනෙක්ට බෙදුනොත් ඒ කියන්නේ
එක්කෙනෙකුට 12න් 1යි. හරිද? මේක අපිට ඕන නම් මේ විදිහට කරන්න පුළුවන්. 12න් 1න් 3න් 1ක්. ඒ කියන්නේ 3 දෙනෙක් අතර බෙදනවා කියන්නේ 3න් 1න් ගුණ වෙනවා. එතකොට පේනවා මෙන්න මේ බෙදනවා වගේ තමයි බෙදනවා කියන්නේ බෙදීම 3 කියන්නේ පසුපදයේ පරස්පරයෙන් ගුණ කිරීම. ඒක තමයි මේ තියෙන්නේ. දැන් එහෙනම් පුතේ 12න් 1යි. හරිද? ඒ කියන්නේ එක මිතුරෙක් දීලා තියෙනවා 12න් 1 පංගුවක්. ඒ 12න් 1 කොටසේ අගය කීයද? රුපියල් 15000යි. රුපියල් 15000යි. 12න් 1 කොටසේ අගය රුපියල් 15000යි. දැන් එහෙනම් මුළු මුදල වෙන්නේ 12න් 12ක්නේ. එහෙනම් මුළු මුදල සමානයි රුපියල් 15000 ගුණ කිරීම 12. දැන් පුතේ 15000 12න් ගුණ කරනවා. අපි බලමු බිංදු තුන නම් අපිට අවශ්‍ය නැහැ. 15 12න් ගුණ කරමුකෝ පැත්තක. 15 ගුණ කිරීම 12. 15 ගුණ කරනවා 12න්. දෙවරක් 5 10න් බිංදු එකක් විතර දෙවරක් 2 1යි 3යි එකවරක් 5යි එකවරක් 1යි. උත්තරේ එනවා 180යි. මෙතන බිංදු තුනක් අගට එනවා. එතකොට රුපියල් 180,000යි කියලා එනවා. මේක තමයි එයාට අවශ්‍ය මුළු මුදල. දැන් මම කිව්වා තවත් ක්‍රමයකට පුළුවන් කියලා මේක දරුවෙක් හදනවා මේ විදිහට. මේක පුතේ මෙන්න මේ කොටස වෙන ක්‍රමයකට හදන්න පුළුවන්. මම මෙන්න මෙතන පෙන්නන්නම් ඒක. මෙන්න මේ කොටස. ඒ කොටස හදන්න පුළුවන් පුතේ මෙන්න මෙහෙම. හොඳට බලා ගන්න. ඇත්තටම මේකට වඩා පහසුවෙන් ඒක හදන්න දෙහේ. දැන් 12න් 5ක් නේ මෙතන ඉතුරු උනේ. 12න් 5න් දෙකක් තමයි සිංහ සමාජයෙන් දෙන්නේ. 12න් 5න් ඉතිරියෙන් 5න් දෙකක් සිංහ සමාජයෙන් දෙනවා නම් ඉතිරියෙන් තවත් කොච්චර ඉතුරුද? 12න් 5න් දෙකක් සිංහ සමාජයෙන් දෙනවා නම් 12න් 5න් 3ක් තව ඉතිරි වෙනවා මෙයාට හොයාගන්න. ඒක තමයි මම කිව්වේ හොයාගන්න මෙන්න මේක හොයාගන්න ක්‍රමය. 12න් 5න් දෙකක් හම්බුණා 5න් 3ක් හොයාගන්න ඕනේ. බලන්න 12න් 5 ගුණ කිරීම 5න් 3. බලන්න සරල උත්තරේ එන විදිහ. 5ට 5 1යි 12න් 3 කියන්නේ මෙන්න මෙතන ආපු උත්තරේ පුතේ. මෙන්න මේක ඇවිල්ලා තියෙන්නේ මෙන්න මෙතනනේ. මේ තියෙන්නේ මෙයාට ඇවිල්ලා තියෙන්නේ උතන මේ උත්තරේ. දැන් බලන්න මේ පියවර ගානම මෙතන පියවර 3න් ඉවරයි. 1යි 2යි 3යි 4යි 5යි පියවර 5ක් මෙතෙන්ද ගියපු එක මෙතන මේ ක්‍රමයට ගන්නවා නම් පියවර 3න් ඉවරයි. මේ ක්‍රමයට මේක ලැබෙන ලකුණු සියල්ලම ලැබෙනවා. එහෙනම් මේ ක්‍රමය ඇත්තටම ලේසි. ඔයගොල්ලෝ තර්කානුකූලව ගන්නවා නම් ඉතිරිය යාට ලැබෙන්න හොයා ගන්න ඕන මුළු කොටස භාගයක් ලෙස 12න් 5යි 12න් 5න් දෙකක් සිංහ සමාජයෙන් ලැබෙනකොට තවත් එයාට හොයා ගන්න ඉතිරි වෙනවා 12න් 5න් 3ක මුදල. ඒක තමයි මම මෙතන මේ කිව්වේ. එතකොට මේ උත්තරේ ටක් ගාලා මෙතන පියවර 3ෙන් ලැබෙනවා. මෙහෙම හැදුවත් ඕගොල්ලෝ හරි. එහෙනම් පුතේ ඔය ක්‍රම දෙකම ඕගොල්ලෝ දැනගෙන ඉන්න. ඕගොල්ලන්ට මතක් වෙන පහසුම ක්‍රමෙන් ඕගොල්ලෝ කරන්න. අපි යමු පුතේ දෙවෙනි ප්‍රශ්නයට. දෙවෙනි ප්‍රශ්නේ AB කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ කොටසේ අපිට තියෙනවා කොටසක් සඳහා වසරකට රුපියල් 8ක ලාභාංශයක් ගෙවන සමාගමක රුපියල් 50 බැගින් වූ කොටස් මිලදීගෙන ඇති කිරුළට ලැබුණු වාර්ෂික ලාභාංශ ආදායම රුපියල් 12000කි. පුතේ කොටස් වෙලද බල ගන්න. එතකොට මෙයාට ලාභාංශය රුපියල් 12000 ලැබිලා තියෙනවලු රුපියල් 50 බැගින් වූ කොටස් මිලදීගෙන තියෙන්නේ. හැබැයි වසරකට ලාභාංශ ගෙවන්නේ කොටසකට රුපියල් 8ක ලාභාංශයක් තමයි ගෙවන්නේ. මෙයාට 12000ක ලාභාංශයක් වසරකට හම්බෙලා. ඔහු මිලදී ගෙන ඇති කොටස් ගන්න අහනවා. රෝමිලක්කම එක. රෝමිලක්කම එක කොටස් ගන්න. මම මෙතන ලියන්නම් නිකන් කොටස් ගන්න කියලා. කොටස් ගණන ඒක ලියන්න අවශ්‍ය නෑ ඔයගොල්ලෝ. එතන ප්‍රශ්නේ යටින් ඔයගොල්ලෝ හදන නිසා මේක ලියන්න අවශ්‍ය නෑ. කොටස් ගන්න එන්නේ පුතේ මුළු ලාභාංශය රුපියල් 12000යි. හැබැයි එයාට කොටසකට හම්බ වෙන ලාභාංශය රුපියල් 8යි. එක කොටසකට රුපියල් 8 ගානේ තමයි 12 රුපියල් 12000ක් ලැබිලා තියෙන කොටස් කීයකටද කියලා බලන්න. කොටස් ගන්න හොයන්නේ නම් මුළු ලාභාංශය කොටසක ලාභාංශයෙන් බෙදනවා. උත්තරේ එනවා 8 වරක් 1යි 8යි 48 වරක් 5 40යි 0.2යි. එහෙනම් උත්තරේ පුතේ කොටස් 1500යි. මේ අරන් තියෙන කොටස් ගන්න කොටස් 1500යි. ඊට පස්සේ කියනවා රෝමිලක්කම 2 ප්‍රශ්නය එම සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා ඔහු විසින් ආයෝජනය කර ඇති මුදල කොහොමද? පුතේ කොටසක් ගන්න ඒගොල්ලෝ එයා රුපියල් 50ක ආයෝජනය කරලා තියෙනවා. දැන් කොටස් 1500 ගන්න එයා කොච්චර ආයෝජනය කරලා තියෙනවද කියලා බලන්න. ආයෝජනය කරන මුදල කියන්නේ කොටස් 1500 රුපියල් 50ෙන් ගුණ කරනවා. රුපියල් 50ෙන් ගුණ කරනවා.
උත්තරේ එනවා පුතේ 5 15 වරක් 75යි. රුපියල් 75 දානවා. මෙතන බිංදු 3ක් තියෙනවා. හරි දේශියෙන් ගන්නවා. එයා රුපියල් 75000ක් ආයෝජනය කරලා තියෙනවා. බලන්න මම මේක ගුණ කරලා පෙන්නලා තමයි උත්තරේ ගත්තේ. උත්තරේ කෙලින්ම දාන්න එපා ඔයාලා. අපි අපිට රෝමල් ඉලක්කම 3 කොටස ප්‍රශ්නෙට ඒකේ අපෙන් අහන්නේ ඔහු එම සමාගමෙන් ලැබූ වාර්ෂික ආදායම කියන්නේ පුතේ ලාභාංශ ආදායම. යෙදූ මුදලේ ප්‍රතිශතය ලෙස දක්වන්න. යෙදූ මුදල කීයද? යෙදූ මුදල කියන්නේ රුපියල් 75000. යෙදූ මුදලේ ප්‍රතිශතය ලෙස දක්වන්න ඉස්සලා යෙදූ මුදලේ භාගයක් ලෙස අපි දක්වමු වාර්ෂික ලාභාංශ ආදායම. 12000යි. 75000ට 12000ක් ලාභාංශ ආදායම ලැබිලා යාට. එහෙනම් ප්‍රතිශතය ලෙස දක්වන්න කිව්වම 100න් ගුණ කරනවා. ප්‍රතිශතයක් කරන්න. අපි දන්නවා පුතේ මෙන්න බිංදු 3ට බිංදු 3 යනවා. මේ 75යි 100යි බෙදන්න පුළුවන් 25 ඒවා 3යි 25 ඒවා 4යි. 3ට 3 ඒවා 1යි 12ට 3 ඒවා 4යි 4 වරක් 4 16යි 100ට 16ක් තමයි යෙදූ මුදලේ ප්‍රතිශත ලෙස දක්වම ලාභාංශ ආදායම. ඊට පස්සේ පුතේ යමු අපි B කොටසට. මේ සිම්පල් A කොටස සිම්පල් B කොටසට යමු. B කොටසේ අපෙන් අහන්නේ කුකුළු ගොවිපලක කුකුලන් 120කට දින 8කට ප්‍රමාණවත් වන ආහාර ගබඩා කර ඇත. මොකද්ද? කුකුළු ගොවිපලක කුකුලන් 120 දෙනෙකුට දින 8කට ප්‍රමාණවත් ආහාර ගබඩා කරලා තිබ්බලු. දින 3කට පසු කුකුලන් 20ක් මෙම ගොවිපලෙන් වෙනත් ගොවිපලකට රැගෙන යන ලදී. නම් ඉතිරි ආහාර කුකුලන් සඳහා දින කීයකට ප්‍රමාණවත් වේද? දැන් අපිට තේරෙනවා පුතේ අර මිනිස් දින සම්බන්ධ ගාණක් වගේනේ කුකුල් දින වගේ ගාණක් මේ තියෙන්නේ. හරි. දැන් අපි බලනවා මේක කියන්නේ කුකුළු ගොවිපල කුකුලන් 120කට දින 8කට ප්‍රමාණවත් ආහාර ගබඩා කර ඇත. දැන් කුකුළු දින ගාණෙන් ගුණ කරලා ආහාර ප්‍රමාණය හොයා ගන්නවා. කොච්චර ප්‍රමාණයක්? දින 8කට ආහාර ප්‍රමාණය. දින 8කට ආහාර කොච්චර තියනවද මේගොල්ලන්ට? කුකුළු 120යි ගුණ කිරීම 8. දින 8ෙන් ගුණ කරනවා. 8 වරක් 12 96යි 960ක ප්‍රමාණයක් තියෙනවා. හරිද? එතනම අපිට මේ දරන කුකුල් දින කියලා ගන්න පුළුවන් අර මිනිස් දින වගේ. හරිද? එච්චර ආහාර ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ දින 3කට පසු කුකුලන් 20ක් මෙම ගොවිපලෙන් දින 3කට පසු. ඒ කියන්නේ පුතේ දින 3ක ආහාර අරන්. ඒ කියන්නේ මේ කුකුල්ලු 120ම දින 3ක ආහාර අරන්. දින 3ට ආහාර ප්‍රමාණය. හරිද? ආහාර ප්‍රමාණය 120 දින 3කට ආහාර අරන් තියෙනවා. උත්තරේ කීයද? 120 ඒවා 3ක් 360යි. දැන් පුතේ මේ ඉතිරි ආහාර ප්‍රමාණය. දැන් ඉතිරි ආහාර ප්‍රමාණය වෙන්නේ මේ දෙක අඩු කරනවා. එතකොට එනවා පුතේ 0යි 6න් 6ක් 0යි 9න් 3ක් 6යි. දැන් කුකුලන්ට තව කොච්චර ආහාර ප්‍රමාණයක් ඉතුරුද? කුකුල් දින 600ක ආහාර ප්‍රමාණයක් ඉතුරු වෙනවා. හැබැයි 20ක් යනවා මෙතන. ඒ කියන්නේ කුකුළු 120න් 20ක් වෙනත් ගොවිපලකට යනවා. තව කුකුළු 100යි ඉන්නේ. ඒගොල්ලන්ට දින කීයකට ප්‍රමාණවත් වෙනවද දානවා ඉතිරි ආහාර ප්‍රමාණය. දැන් එහෙනම් පුතේ අපි මෙතනින් යමු බලන්න. එතකොට ඒගොල්ලන්ට ආහාර එහෙනම් 600 බෙදන්න ඕනේ. කුකුළු තව 100ක් ඉතුරු වෙනවා. 100න් බෙදුවට පස්සේ දින ගාන එනවා. දින 6කට ආහාර ප්‍රමාණවත් කියලා. 600ට 100 6යි. දින 6කට ඒ කුකුළු 100ට දින 6කට ආහාර ප්‍රමාණවත් වෙනවා තව. අපි යමු පුතේ තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නේ අපිට තියෙන්නේ මිනුම් සම්බන්ධ ගාණක්. පැත්තක දිග මීටර් 20ක්ද සමචතුරාකාර ශාලාවක එක් මුල්ලක අරය මීටර් 7ක්ද වූ වෘත්ත ඛණ්ඩ හැඩ ඇති වේදිකාවක් තනා ඇති ආකාර රූපේ දැක්වේ. මේ දිනේ පැත්තක දිග මීටර් 20ක් වූ ශාලාවක්. ඒකේ එක මුල්ලක වේදිකාවක් හදලා තියනවලු අරය මීටර 7ක් වූ කේන්ද්‍රික ඛණ්ඩ ආකාර හැඩති. වේදිකාවේ වක්‍රධාරයේ දිග සොයන්න. මෙන්න මේ වක්‍රධාරයේ දිග හොයන්න. මේක පාට කරලා තියෙනවා මේ විදිහට. මේ වේදිකාව මේ වක්‍රධාරයේ දිග හොයන්න. පුතේ අපි දන්නවා කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග හොයන සූත්‍රය. නේද? 360න් θ ගුණ කිරීම 2πr. දැන් හැබැයි එතෙන්ට යන්නේ නැතුව මේක වෘත්තයෙන් 4ෙන් පංගුවන්නේ අංශක 90ක් කියන්නේ නේද? වෘත්තයෙන් 4ෙන් පංගුවක් අංශක 90ක් කියන්නේ. එහෙනම් පුතේ අපිට කිරීම දාතයි 4ෙන් 1 ගුණ කිරීම 2πr කියලා. 360න් θ දැම්මත් එලෙසම තමයි 360න් 90 එන්නේ. 360න් 90 සරල කරාම 4ෙන් 1 ලැබෙනවා.
අපි එකපාරට 4න් එක දාන එක අපිට පහසුයි. 2යි π කියන්නේ 7න් 22යි r කියන්නේ පුතේ 7යි. r ය 7යි. දැන් අපිට පේනවා 4 7 වේගයි 4 7 වේගයි කියලා සුළු වෙනවා. දෙවරක් 1යි දෙවරක් 2යි කියලා සුළු වෙනවා. 2කට 2 වේගයි 22කට 2 වේගයි 11යි කියලා සුළු වෙනවා. පේනවා 11 එක් වරක් 11 වරක් 1. හරි එක් වරක් 1. එහෙනම් පුතේ උත්තරේ එන්නේ මීටර 11යි. චාප දිග වෙන්නේ මීටර 11යි. ඒකේ රෝම ඉලක්කම 2 වේදිකාවේ වර්ගඵලය සොයන්න. වේදිකාවේ වර්ගඵලය. පුතේ ඒකත් එලෙසම තමයි. 4න් 1 πr වර්ගයේ වර්ගඵලය හොයන්නේ πr වර්ගයේ කියන සූත්‍රයෙන්නේ. 4න් 1යි πr වර්ගය. වේදිකාවේ වර්ගඵලය. 4න් 1 ගුණ කිරීම π කියන්නේ 7න් 22යි. r කියන්නේ 7යි. එතකොට 7 වර්ගය කියන්නේ 7 වරක් 7. දැන් 4 7 වේගයි 4 7 වේගයි 22කට 2 ඒවා 11යි 4ට 2 ඒවා 2යි. දැන් ඔයගලන්ට පේනවා 11 වරක් 7 77යි 77 බෙදීම 2යි. 77 දෙකෙන් බෙදුණා පුතේ උත්තර එනවා 4 2 ඒවා 3යි 6යි 14 2 ඒවා 8 16යි එකක් ඉදිරි 10ට 2 ඒවා 5යි. උත්තර එනවා වර්ග මීටර නේ වර්ග සෙන්ටිමීටර නේ වර්ග මීටර 38.5යි. එහෙනම් වේදිකාවේ වර්ගඵලය වර්ග මීටර 38.5යි. මේකේ පුතේ රෝම ඉලක්කම 3 වේදිකාව හැර ශාලාවේ ඉතිරි කොටසේ වර්ගඵලය සොයන්න. මෙන්න මේ කොටසේ ශාලාවේ ඉතිරි කොටසේ. ඉතින් පුතේ අපි සම්පූර්ණ ශාලාවේ වර්ගඵලය හොයලා කේන්ද්‍රික ඛණ්ඩේ වර්ගඵලය අඩු කරා නම් හරියන්නේ නේද? එතකොට ඉතිරි කොටසේ වර්ගඵලය එනවනේ. එහෙනම් අපි හොයනවා ශාලාවේ මුළු වර්ගඵලයෙන් කෙලින්ම අපි හොයමු. අපි හොයලා තියෙනවනේ 38.5. ශාලාවේ මුළු වර්ගඵලය 20 වරක් 20 එකෙන් අඩු කරනවා 38.5. 20 වරක් 20 400යි 400න් 38.5ක් අඩු කරා. දැන් මේක අඩු කරන්න දන්නේ නැති දරුවෝත් ඉන්නවා. කොහොමද පුතේ අඩු කරන්නේ? ඔයගොල්ලන්ට මෙහෙම අඩු කරන්න අමාරු නම් ඔයගොල්ලෝ පැත්තක කටු වැඩ කොලේක මේ විදිහට ලියන්න. කොහොමද? මම මෙතන ලියලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට අඩු කරන විදිය. 400 දශම බිංදුව. මෙතන දශම ස්ථාන එකක් තියෙනවනේ. 38.5යි. බලන්න ස්ථානය ගන්න නැති ස්ථානය ගැන ලියාගත්තා. දැන් 10න් 5ක් 5යි. මෙතනින් එකක් මෙතෙන් දෙනවා 10යි. 10න් ගම් මෙතෙන් දෙනවා මෙතන 10යි. මෙතන 9යි. 10න් ගම් මෙතෙන් දෙනවා මෙතන 10යි. මෙතන 9යි. 10න් 5ක් 5යි. මෙතන 9යි දෙන්නේ. 9න් 8ක් 1යි. මෙතන 9යි දෙන්නේ. 9න් 3ක් 6යි. මෙතන 3යි දෙන්නේ. උත්තරේ එනවා 361.5යි. 361.5යි. ඒකකේ දාන්න පුතේ මතක තියාගන්න වර්ග මීටර. මොකද ඒකක කොහේ හරි වැරදි නම් අපිට ලකුණක් අහිමි වෙනවා. ඒක මතක තියාගන්න ඕගොල්ලෝ. දැන් හරියම ඒකක දාන්න පුරුදු වෙන්න. ඊට පස්සේ රෝම ඉලක්කම 4 ප්‍රශ්නයක් අපෙන් අහනවා. වේදිකාවේ වක්‍රධාරයේ වටා විදුලි බුබුලු 23ක් සවි කළ යුතු නම් අනුයාත විදුලි බුබුලු දෙකක් අතර වක්‍රධාරය ඔස්සේ පවත්වා ගත යුතු පරතරය සෙන්ටිමීටර කීයද කියලා අහන්න. සෙන්ටිමීටර ගාන අහන්නේ පුතේ. දැන් මීටර වලින් තමයි අපිට පේනවා. මීටර වලින් තමයි මේ චාප දිග හොයලා තියෙන්නේ මීටර 11යි කියලා. හරිද? අපිට සෙන්ටිමීටර වලින් අහන ඉඳලා අපිට ඕන මේ වක්‍රධාරයේ දිග රෝම ඉලක්කම 4 යටතේ වක්‍රධාරයේ දිග වක්‍රධාරය කියලා මම දාන්නම්කෝ. මීටර 11 සෙන්ටිමීටර බවට පත් කරත හැකි 11 මොකද කරන්නේ 100ෙන් ගුණ කරලා 1100යි සෙන්ටිමීටර. දැන් සෙන්ටිමීටර 1100 වක්‍රධාරයේ චාප දිග තියෙනවා. හරිද? දැන් පුතේ මොකක්ද කරන්නේ? දැන් අපි කරන වැඩේ තමයි මේ විදුලි බුබුලු 23 මේක දිගේ තමයි සටහන් කරන්න ඕනේ. හරිද? එතකොට දැන් අපි ඉගෙන ගත්ත පුතේ චාප දිග දන්නවා නම් දැන් අපි දන්නවා මේ කෙලවර දෙකකට විදුලි බුබුලු දෙකක් යනවා. හරිද? දැන් අපි ඉගෙන ගත්තා චාප දිග පරතරයෙන් බෙදලා ගන්න විදුලි බුබුලු ගන්නට එකක් එකතු කරාම තමයි මෙතන සවිකල යුතු විදුලි බුබුලු ගන්න එන්නේ. හරිද? චාප දිග සම්මුත රූපයක නෙමෙයි මේ චාපයේ දිග ඔස්සේ තමයි මේ වේදිකාවේ වක්‍රධාරයේ දිගේ තමයි විදුලි බුබුලු සවි කරන්න යන්නේ. එහෙනම් අපි මේ රේඛාවේ දිග පරතරයෙන් බෙදුවොත් විදුලි බුබුලු ගාන නෙමෙයි එන්නේ. ඒකට එකක් එකතු කරන්න ඕනේ විදුලි බුබුලු ගාන එන්නේ. එතකොට පුතේ දැන් විදුලි බුබුලු 23යිනේ. එහෙනම් අපි එකක් අඩු කරා නම් අපිට මේ එක විදුලි බුබුලක් අයින් වෙනවනේ. එහෙනම් අපි කරන්නේ 23න් එකක් අඩු කරනවා. විදුලි බුබුලු 22යි. හරිද? එතකොට අපිට ලේසි දැන් මේ වක්‍රධාරයේ දිග හොයාගන්න. දැන් අපි අර පරතරය මෙන්න මේ චාප දිග පරතරයෙන් බෙදුවම එන්නේ විදුලි බුබුලු 22යි.
අර එකක් එකතු කරාම තමයි 23 එන්නේ. හරිද? දැන් අපි මොකද කරන්නේ? මේ 22 මේ ඡාපයේ දිග ඔස්සේනේ යන්නේ. එතකොට සෙන්ටිමීටර් 1100 තුල විදුලි බුබුලු 22ක් සවි කරගෙන යනවා. එතකොට ඒ කියන්නේ විදුලි බුබුලු 22කින් බෙදලා. 22කින් බෙදුවම අපිට උත්තරේ එයි. 11 වරක් 1යි 11 වරක් 2යි මේ 100 බෙදනවා පුතේ දෙකෙන් උත්තරේ 50යි. එහෙනම් පරතරය සෙන්ටිමීටර් 50යි. විදුලි බුබුලු දෙකක් අතර පරතරය සෙන්ටිමීටර් 50ක් තමයි වෙන්නේ එහෙනම්. මේක අපි අනිත් පැත්තට හදලා බැලුවත් උත්තරේ ගන්න විදුලි බුබුලු 23යි. හැබැයි පුතේ අපිට එන්නේ ඉස්සෙල්ලාම විදුලි බුබුලු 22යි. මොකද මේ කෙලවර වල දෙකටත් විදුලි බුබුලු දෙකක් යන නිසා. 22 ආවම එකක් එකතු කරලා තමයි අපි 23යි කියලා ගන්න. මේ දෙකලවරට විදුලි බුබුලු දෙකක් යන නිසා ඒක තමයි අපි අර 23න් එකක් අඩු කරේ. අඩු කළා 22යි කියලා අරන් ඒ 22කින් මේ පරතරය හොයන්න ඡාප දිග බෙදුවම තමයි විදුලි බුබුලු දෙකක් අතර පරතරය සෙන්ටිමීටර් 50යි කියලා එන්නේ. අපිට වෙන දාන්නේ විදුලි බුබුලු ගාන. දැන් විදුලි බුබුලු ගාන දීලා පරතරය අහනවා. මේකත් ඉතාම වැදගත් පුතේ. සමහරක් වෙලාවට ඕගොල්ලන්ට මේ වගේ ප්‍රශ්නයක් අහන්නත් ඉඩ තියෙනවා. අපි පුතේ හතරවෙනි ගාන අපෙන් අහන්නේ වටපස්තර ගානක් දත්ත නිරූපණයට අදාළ සමීක්ෂණය සඳහා සහභාගී වූ පිරිසක් අතරින් උදෑසන ආහාරය සඳහා තෝරාගත් ආහාර වර්ග කිහිපයක් පිළිබඳ තොරතුරු නිරූපණය කිරීම සඳහා අඳින ලද වටපස්තරය මෙහි දැක්වේ. රෝමිලකම 1 අහනවා අපෙන් පාන් කෑමට කැමති පිරිස නිරූපණය වන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය ගණනය කරන්න. කෝපාන් මෙන්න මේ x වලගේ ගණනය කරන්න. අපි දන්නවා පුතේ ඒක ලේසි. ලක්ෂයක් වටා කෝණ වල එකතු අංශක 360යි. එතකොට x වලගේ හොයන්න ලේසි. අපි මේකට සම්බන්ධතාවයක් ගොඩනගනවා. රෝමිලකම 1 x එකතු කිරීම 120 40 90 120 එකතු කිරීම 40 එකතු කිරීම 90 සමාන වෙන්නේ අංශක 360. සුළු කරනවා පුතේ x මේ දෙක එකතු කරාම 160යි 90 එකතු කරාම 250යි සමානයි 360යි. දැන් 250 අරන් එහා පැත්තට එනවා x වලගේ තනි කර ගන්නවා 360න් 250ක් අඩු වෙනවා. උත්තරේ එනවා අංශක 110යි කියලා. එතකොට එහෙනම් පාන් වලට අදාළ කෝණය අංශක 110යි. ඊට පස්සේ රෝමිලකම 2 ප්‍රශ්නය අපෙන් අහනවා කඩල කෑමට කැමති පිරිස 20ක් නම් කඩල කෑමට කැමති පිරිස 20ක් නම් ආප්ප කෑමට කැමති පිරිස කොපමණද? කඩල කෑමට කැමති පිරිස 20ක්. ඒ කියන්නේ අංශක 40න් 20 දෙනෙක් නිරූපණය කරනවා. අපෙන් අහන්නේ ආප්ප කෑමට කැමති පිරිස කොපමණද? මෙන්න පුතේ තර්ක කරමින් අපි ගාන හදන්න යනවා. මොකද්ද? අංශක 40කින් නිරූපණය වන සංඛ්‍යාව 20යි. අපෙන් අහන්නේ අංශක 90කින් නිරූපණය වන සංඛ්‍යාව. මේ බලන්න මම තර්ක කරන විදිහ අංශක 40කින් 20 දෙනෙක් නිරූපණය කරයි නම් අංශක 90කින් කී දෙනෙක් නිරූපණය කරයිද? සුළු කරනවා 20 1යි 20 2යි දෙවරක් 1යි දෙවරක් 45යි. එහෙනම් 45 දෙනෙක් ආප්ප කන්න කැමති. ආප්ප කන්න කැමති පිරිස 45 දෙනයි. හරිද? ඊට පස්සේ රෝමිලකම 3 අහනවා පුතේ අපෙන් මෙම සමීක්ෂණයට සහභාගී වූ මුළු පිරිස කොපමණද? මේ වගේම හදන්න පුළුවන් පුතේ. කොහොමද? අපිට පුළුවන් ඕන ක්‍රම දෙකක් හදන්න හැකි. සමහරක් දරුවෝ ටක් ගාලා මතක් වෙනවා. ආප්ප කන්න 45 දෙනයි. ඒ කියන්නේ වෘතයෙන් 4න් පංගුව කොටස 45 දෙනයි. මුළු වෘතය කියන්නේ 4න් 4ක්. ඒ කියන්නේ 45ව 4ක් බැලුවා නම් එකපාරට එනවනේ. 45 4න් ගුණ කරා නම් මුළු පිරිස එනවා. උත්තරේ එනවා කීයද? 180 දෙනයි කියලා එනවා. නැත්තම් තර්ක කරමින් හදන්නත් පුළුවන්. 40ට අංශක 40කින් 20 දෙනෙක් නිරූපණය කරනවා නම් අංශක 360කින් කොච්චරද කියලා මේ හෙව්වත් මේ උත්තරේම තමයි එන්නේ. එහෙම හැදුවත් තර්ක ක්‍රමයෙන් හැදුවත් හරි මේක. නැත්තම් සමහරක් දරුවෙට එකපාරට හිතෙන්න පුළුවන් ආප්ප කන්න 4න් එකක් නම් ඉන්නේ. වෘතෙන් 4න් එකක් නම් 45 දෙනා නම් 4න් එකෙන් නිරූපණය කරන්නේ. 4න් 4ක් කියන්නේ මුළු වෘතෙන් නිරූපණය කරන සංඛ්‍යාව කියලා. එතකොට මුළු පිරිස 180යි කියලා එහෙම හොයාගන්නත් පුළුවන් එකපාරට. ඒත් ලකුණු එලෙසම තමයි ලැබෙන්නේ. අපි යමු පුතේ රෝමිලකම 4 ප්‍රශ්නෙට. ඒකේ අහනවා අපෙන් ඉන්දියාප්ප කෑමට කැමති 50ක් හා රොටි කෑමට කැමති 10ක්ද සමග ඊයත සමීක්ෂණයට භාජනය වූ පිරිසද? මේ සමීක්ෂණයට භාජනය වූ පිරිස කියන්නේ 180. ඒක ගන්නලු ඉන්දියාප්ප කෑමට කැමති 50ක් හා රොටි කෑමට කැමති 10ක්ද සමග මේ සමීක්ෂණයට භාජනය වූ මුළු පිරිසත් ගන්නවා.
නිරූපණය වනසේ පිරිසද නිරූපණය වනසේ වෙනත් වට ප්‍රස්ථානයක් අඳින්න ලැබුවොත් එතකොට මුළු පිරිස කොච්චරද පුතේ? රෝම ඉලක්කම 4 යටතේ හදද්දී මෙතන 180ට තව එකතු වෙනවා ඉන්දියාප්ප කන්න කැමති 50ක් හා රොටි කන්න කැමති 10 දෙනෙක්. එතකොට මුළු පිරිස කොච්චරක් එනවද? 240ක් එනවා. මේ 240ට වට ප්‍රස්ථානයක් අඳින්න. එතකොට මේ 240ට වට ප්‍රස්ථානයක් අඳිද්දී අපෙන් අහන්නේ ඉන්දියාප්ප කෑමට හා රොටි කෑමට කැමති පිරිස නිරූපණය කිරීම සඳහා යොදාගත්තු කේන්ද්‍රික කණ්ඩවල කේන්ද්‍ර කෝණය. ඉතින් පුතේ හරිනේ. කේන්ද්‍ර කෝණයනේ අපෙන් අහන්නේ. දැන් එහෙනම් ඉන්දියාප්ප වල කේන්ද්‍ර කෝණය හොයන්න යනවා අපි ඉන්දියාප්ප. අපි ඉන්දියාප්ප කියලා දාන්නකො. ඉන්දියාප්ප වලට කේන්ද්‍ර කෝණය එනවා 240 දෙනෙන් නිරූපණය කරන්න අංශක 360ක කෝණයක් තමයි පාවිච්චි කරන්නේ. ඇයි මුළු ගාන 240යිනේ. මුළු වෘත්තයේ 360ක් තියෙනවා. 240 දෙනෙන් නිරූපණය කරන අංශක 360ක් පාවිච්චි කරයි නම් ඉන්දියාප්ප වල 50 දෙනෙක් ඉන්නේ. 50 දෙනෙක් නිරූපණය කරන්න කොච්චර කෝණයක් පාවිච්චි කරනවද? තාරකණය ඔච්චරයි. අපි බිඳුවට බිඳුව අයින් කරනවා 12 වරක් 2යි 12 වරක් 3යි. දෙවරක් 1යි දෙවරක් 25යි 25 වරක් 3 75යි. එහෙනම් පුතේ ඉන්දියාප්ප සඳහා කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය නව කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක 75යි. ඊට පස්සේ ආනේ රොටි කෑමට කැමති පිරිසට රොටි. දැන් රොටි වලට බලමු කෝණය කොච්චරද කියලා. මේ තර්කණයම දානවා අපි. 240කින් අංශක 360ක් නිරූපණය කරයි නම් 10 දෙනෙක් නිරූපණය කරන්න 240 දෙනෙක් අංශක 360කින් නිරූපණය කරයි නම් 10 දෙනෙක් නිරූපණය කරන්න කොච්චර කෝණයක් පාවිච්චි කරනවද? බිඳුවට බිඳුව 12 වරක් 2යි 12 වරක් 3යි දෙවරක් 1යි දෙවරක් 5යි 3 වරක් 5 15. අංශක 15 කෝණයක් පාවිච්චි කරනවා රොටි කන පිරිස නිරූපණය කරන්න. අපි යමු පුතේ පස්වෙනි ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නේ AB කොටස් දෙකක් තියෙනවා. සම්භාවිතාව ගාන මල්ලක එකම තරඟේ ඉදුණු නාරංගිරි 4ක් හා අමු නාරංගිරි 2ක් ඇත. දිනක මල්ලෙන් ඉවතට නාරංගිරියක් ගෙන පරීක්ෂා කර එය ආපසු දමා තවත් නාරංගිරියක් ඉවතට ගනු ලබයි. ඒ කියන්නේ ප්‍රතිස්ථාපන සහිත ඒවා. ප්‍රතිස්ථාපන සහිතයි කියන්නේ ගත්තු එක නැවත දාන අවස්ථාවට අපි කියන ප්‍රතිස්ථාපන සහිත කියලා. රහිත කියන්නේ ගත්තු එක ආපහු දාන්නේ නැත්නම් ප්‍රතිස්ථාපන රහිතයි. රෝම ඉලක්කම 1 අහනවා විය හැකි සියලු සිදුවීම් ඇතුළත් නීති අවකාශයෙන් මෙම කොටු දැල තුල නිරූපණය කරන්න. ගත් එක ආපහු දානවනේ. එතකොට අපිට තියෙන්නේ ඉදුණු නාරංගෙඩි 4යි අමු නාරංගෙඩි 2යි. අපි ලියනවා ඉදුණු 1 ඉදුණු 2 ඉදුණු 3 ඉදුණු 4 අමු 1 අමු 2 කියලා. මේ තියෙන්නේ පළමු ගැනීම. හරිද? එදින ඉදුණු 1 ඉදුණු 2 ඉදුණු 3 ඉදුණු 4 අමු 1 අමු 2 කොහොමද මේ අක්ෂරات මේ විදිහට වෙනවා ඉදුණු 1 ඉදුණු 2 ඉදුණු 3 ඉදුණු 4 අමු 1 අමු 2 මේක දෙවන ගැනීම. පළමු ගැනීම හා දෙවන ගැනීම අක්ෂර දෙක. එතකොට පුතේ සියලු පළමු ගැනීමේදී ඉදුණු එක ආවම ඒක ආපහු දාන හින්දා දෙවන ගැනීමේදී ඉදුණු එක එන්න පුළුවන්. එතකොට අපිට මේ ලක්ෂ සියල්ලම සටහන් කරන්න පුළුවන්. මේක ඔයගොල්ලන්ට මෙහෙම කරද්දි තේරෙනවා ඇති කියලා හිතනවා. මොකද ඉදුණු එක ලැබිලා දෙවන ගැනීමේදී ඉදුණු එක එන්න පුළුවන්. ඉදුණු 1 පළමු ගැනීමේදී ලැබිලා දෙවෙනි ගැනීමේදී ඉදුණු 2 එන්න පුළුවන්. ඒක තමයි මේ හැම ලක්ෂයක්ම එන්න පුළුවන්. පළමු ගැනීමේදී ඉදුණු 2 ඇවිල්ලා දෙවෙනි ගැනීමේදී ඉදුණු 1 එන්න පුළුවන්. ඒක තමයි මේ හැම සිද්ධියක්ම වෙන්න පුළුවන් සිද්ධි. නේද? ඒකාචේ සියලු අවයව තමයි මේ සටහන් කරන්නේ මම. කතරයක් යොදලා සටහන් කරන්නේ අපි. ඒක ඔයගොල්ලෝ දන්නවා. මේ ලක්ෂ ප්‍රස්ථාරයේවත් කොටු දාලා අපි සටහන් කරා. හරිද? මේ දෙන්නේ ලක්ෂ ප්‍රස්ථාරය. ඊට පස්සේ අපෙන් අහනවා රෝම ඉලක්කම 2 අවස්ථා දෙකේදීම ඉදුණු නාරංගෙඩියක් ලැබීමේ සම්භාවිතාව. අවස්ථා දෙකේදීම ඉදුණු නාරංගෙඩියක් ලැබීමේ සම්භාවිතාව. ඒ කියන්නේ මෙන්න මේක පුතේ මම මේ කොටු කරන එක. මේක කොටු කර දක්වා කියලා නැති වුණත් මම කොටු කරා. කොටු කර දක්වා ගියොත් අනිවාර්යෙන් කොටු කරලා පෙන්නන්න ඕනේ. රෝම ඉලක්කම 1 තමයි මේ අපි හැදුවේ. රෝම ඉලක්කම 2 අවස්ථා දෙකේදීම ඉදුණු නාරංගෙඩියක් 1 2 3 4 4 16යි. මුළු
සිද්ධීන් ගාන මේකේ අවයව ගාන 36යි. එතකොට සම්භාවිතාවය ඉන්නේ 36න් 16යි. ඕන්නම් සරල කරන්න පුළුවන් මේක සරල නොකරන ලකුණු තියෙනවා සම්භාවිතාවේදී. සරල කරොත් එහෙම 4 වරක් 4යි 4 වරක් 9යි 9න් 4 කියලා එන උත්තරේ. හැබැයි පුතේ මේක දාලා තමයි අපි සරල කරන්නේ. ඒක මතක තියාගන්න. තුන්වෙනි එක ගහනවා රෝම ඉලක්කම 3 ඉවතරගත් නාරං ගෙඩි වලින් එකක් ඉදුණු එකක් හා අනෙක අමු එකක් වීමේ සම්භාවිතාව. එකක් ඉදුණු එකක් අනෙක අමු එකක්. එකක් ඉදුණු එකක් අනෙක අමු එකක්. මෙන්න මේ ටික එනවා. එකක් ඉදුණු එකක් අනෙක අමු එකක්. මේ ඉදුණු අමු මේ ටික. ඒකට එන්නේ පුතේ මෙන්න මේ ටික. ඕම් ඔය ටික එන්නේ ඔන්නෝම රවුන්ඩ් කරලා ඔන්න ඔය එක ගත්ත හැකියි. මේක තමයි ඒ අවස්ථාව රෝම ඉලක්කම 3 මෙතන 4 2 8යි 16යි 36න් 16යි ඒකත් උත්තරේ. එහෙනම් උත්තරේ 9න් 4යි අර උත්තරේම තමයි එන්නේ. ඒ සම්බන්ධෙමයි එන්නේ. ඊට පස්සේ දැන් අපේ පුතේ කොටුදල භාවිතයෙන් ප්‍රශ්න ටිකට උත්තර හරි. ඊට පස්සේ මේකේ B කොටස එනවා. මේ A කොටසනේ. මේ A කොටස. සිම්පල් A මේ තියෙන B කොටස. මට ඒ දාන්න වෙනවා එතන. මම පොඩ්ඩක් මකලා උන්නම් ඒ දාන්නකෝ. මේ A වල රෝම ඉලක්කම 1 මේක අමු 2. හරිද? දැන් සිම්පල් B කොටස. සිම්පල් B කොටසේ අපෙන් අහනවා පුතේ රැකියා අවස්ථාවක් සඳහා තෝරා ගැනීමේදී පළමුව ලිඛිත පරීක්ෂණයකින් සමත් විය යුතු අතර ලිඛිත පරීක්ෂණයෙන් සමත් වූ අය වාචික පරීක්ෂණයකින් සමත් විය යුතුව ඇත. රැකියා අවස්ථාව සඳහා ඉල්ලුම් කරන ලද පුද්ගලයෙකු එක් පරීක්ෂණයෙන් සමත් වීම අසමත් වීම දැක්වීම සඳහා අඳින ලද අසම්පූර්ණ රුක්සරණ පහත දැක්වේ. ඒතර රුක්සරණ අපිට මෙහෙම සටහන් කරලා තියෙනවා මෙන්න මේ විදිහට. ලිඛිත පරීක්ෂණය මෙතන දාලා තියෙනවා ලිඛිත පරීක්ෂණය. ලිඛිත පරීක්ෂණය. ලිඛිත පරීක්ෂණය කියලා දාලා තියෙනවා. ඒක සමත් වීම අසමත් වීම. සමත් වීම අසමත් වීම. අසමත් වීම. අවස්ථා දෙක. එතකොට සමත් වීම යටතේ මෙතන 3න් 1යි කියලා සටහන් කරලා තියෙනවා. මෙතන හිස් තැනක් තියෙනවා. ඒකට අපි දන්නවා එතකොට අතු දෙක එකතු එකක් වෙනවා. ඒ හින්දා මේක 3න් 2යි. 3න් 2යි. අවස්ථාව 3න් 2යි. හරිද? සම්භාවිතාව 3න් 2යි. මෙතන එන්නේ. හරි? ඊට පස්සේ කියනවා වාචික පරීක්ෂණය. සමත් වුණොත් වාචික පරීක්ෂණයට මුහුණ දෙන්න ඕනේ. වාචික පරීක්ෂණය. වාචික පරීක්ෂණයේදී ඒත් සමත් වීම අසමත් වීම අසමත් වීම අවස්ථා දෙකයි. සමත් වීමේ සම්භාවිතාව 5න් 4යි. එහෙනම් අසමත් වීම පුතේ 5න් 1යි. දැන් අපිට අපෙන් අහන්නේ මෙන්න අපේ හිස්තැන් දෙක සම්පූර්ණ කරා. මෙතන එක හිස්තැනක්, මෙතන තව හිස්තැනක්. හරි. ඕම තමයි හිස්තැන් දෙක තියෙන්නේ. රුක්සරාණේ හිස්තැන් සහිත අතු මත අදාළ සම්භාවිතාව ලියා දක්වන්න අපි උත්තර දෙක හරි. එම පුද්ගලයා රැකියාව සඳහා තෝරා ගැනීමේ සම්භාවිතාව සොයන්න. රැකියාව සඳහා තෝරා ගැනීමේ සම්භාවිතාව. රැකියාව සඳහා තෝරා ගන්න අපිට කියලා තියෙනවා පුතේ. පළමුව ලිඛිත පරීක්ෂණයෙන් සමත් විය යුතු අතර ලිඛිත පරීක්ෂණයෙන් සමත් වූ අය සඳහා වාචික පරීක්ෂණයෙන් සමත් විය යුතු ඇත. එහෙනම් සමත් වීම සඳහා තමයි මෙයා රැකියාව අවස්ථාව සඳහා යොමු වීමට එකම අවස්ථාව. ඒ කියන්නේ ලිඛිත පරීක්ෂණයෙන් සමත් වෙලා වාචික පරීක්ෂණයෙන් සමත් වෙන්න ඕනේ. එහෙනම් සම්භාවිතාව වෙන්නේ පුතේ රෝම ඉලක්කම 2 3න් 2 ගුණ කිරීම 5න් 4. අපි මේක සුළු කරොත් එහෙම ලවයෙන් හරයෙන් ගුණ කරන්න තියෙන්නේ කැපීම මොකුත් නැහැ. 2 වරක් 4 8 3 වරක් 5 15. උත්තරේ එනවා 15න් 8යි කියන්නේ. එහෙනම් රැකියා අවස්ථාව සඳහා තේරීමේ සම්භාවිතාව 15න් 8ක් වෙනවා. හරි පුතේ එහෙනම් අපේ පළවෙනි පෙරවරු ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්න පත්‍රයේ B කොටසේ ප්‍රශ්න 5 මෙතකින් අවසන් වෙනවා. මේ ප්‍රශ්න පත්‍රයේම දෙවැනි ප්‍රශ්න පත්‍රයේ පෙරවරු ප්‍රශ්න පත්‍ර අංක 1 දෙවැනි ප්‍රශ්න පත්‍රයේ A සහ B කොටස් වලින් ඉක්මනින්ම හමු වීම බලාපොරොත්තු වෙන අද සමු ගන්නවා. හැමෝටම ආයුබෝවන්.